රත්ති ජයග්‍රහකින් හොයාගෙන යන ගමනේ අපි අද ඇවිල්ලා ඉන්නේ තවත් ජයග්‍රහකෙක් හොයාගෙන පිළියන්දලට. වැඩි කතා නැතුව කවුද මේ ජයග්‍රහකයා කියලා අපි ඇතුළට ගිහිල්ලාම බලමු. අපි දැන් මේ කතා කරන්නේ නිෂාදි එක්ක. එතුමිය දැන් නුවරංකාරියක්. මෙන්න ඔයාගේ රංකාසිය. ඔයාට මොකද හිතෙන්නේ රත්ති විසින් රංකාසියක් දිනා ගන්න හම්බෙච්ච එක ගැන? ඇත්තටම ගොඩාක් සන්තෝෂයි රත්ති ආයතනය විසින් අපිට මේ වගේ රංකාසියක් ලැබිච්ච එක ගැන. නිෂාදි කොහොමද මේ දිනුම් මැදීම ගැන දැනගත්තේ? ඇත්තටම ටීවී එකේ බලනකොට තමයි අපි දැක්කේ මෙහෙම රංකාසියක් ලැබෙනවා කියලා. මගේ දුව තමයි ඒක දැකලා මේ අම්මේ අපි මේකට ඇප්ලයි කරමු කියලා ඒක දැම්මේ. ඉතින් නිෂාදි අනිත් අයට මොනවද කියන්න තියෙන්නේ? අපේ ගෙදර ඇත්තටම පාවිච්චි කරන රත්ති අනිත් කිරි වලට වැඩි කෝප ප්‍රමාණයක් මේ රත්තියකින් හදා ගන්න පුළුවන්. ඒ වගේම බබාලත් හරි කැමති රත්තියගේ රසට. හැමෝටම මං කියන්නේ ඇත්තටම රත්ති මං වගේම ගෙනහල්ලා මේ වගේ ජයග්‍රහණයක් කරන්න කියලා. රත්ති නුවරංකාරියක් වුණාට නිෂාදිට අපි සුබ පතනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඔයාටත් පුළුවන් නිෂාදි වගේ රත්ති වෙතින් රංකාසියක් දිනාගෙන නුවරංකාරියක් වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ රත්ති හෝ රත්ති කිරිපේ පැකට් එකක් අරගෙන ඒක ඇතුලේ තියෙන රහස් අංකය මේ ලිපිණයට එවන්න හෝ මේ අංකයට SMS කරන්න. ඔයත් ඇප්ලයි කරන්න. රත්ති නුවරංකාරියක් වෙන්න. රත්ති නුවරංකාරී